මාළුන්ට ආදරය කරන මාළු ගැන උනන්දුවක් දක්වන ඔගොල්ලෝ හැමෝම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද යන්න ඔස්කා මාළුන්ට ටැංකියක් හදලා මාළු ටික ටැංකියට දාන්න ලස්සන සෙටප් එකක් එහෙම හදලා ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ එක ලස්සන වෙයි ඔයගොල්ලෝ ආස වෙයි. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාලා subscribe පාරක් දාලා bell icon එකත් පයින් පාරක් ගහලා තියාගන්න. ඉතින් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ වීඩියෝ කරලා ඉවර වෙලා තමයි වොයිස් එකතු කරන්නේ. එහෙනම් පොඩි පොඩි අඩුපාඩුකම් ඇති ඒවා ගැන වැඩි හිතන්න එපා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි එහෙනම් මම ඔස්කා ටැංකිය තියන්න හිතාගෙන ඉන්නේ මෙතන අපේ සාලේ දොරෙන් ඇතුළට එද්දිම පේන කොටස තමයි ඔතන. ඉතින් ඔතන තමයි ටැංකිය තියන්න හිතාගෙන ඉන්නේ. ආපු ගමන් පේන්නේ එතකොට අපේ ඔස්කාලාගේ ටැංකිය. හරි එහෙනම් අපි ස්ටෑන්ඩ් එක තියාගමු. ඕගලන්ට පේනවා ඇති ස්ටෑන්ඩ් එක මේ ස්ටෑන්ඩ් එක අඩි 3ක් දිග අඩි 1.5ක් පළල ටැංකියකට හරියන විදිහට තමයි හදලා තින්නේ. තාම තීන්තේ මතේ ගෑවෙනවා මේ වැඩි වෙලාවක් නැහැ තීන්ත ගාලා පැය 3-4ක් වගේ. ඒක නම් වැඩි අවුලක් නැහැ. හරි. අපි ස්පොන්ජ් එක තියාගත්ත ටැංකිය තියන්න කලින් ස්පොන්ජ් එක තියාගන්න ඕනේ. මම ගානට ස්ටෑන්ඩ් එකට ෆිට වෙන්නම රිජ් ෆෝම් එක කපලා තියාගෙන තියෙන්නේ. මට රිජ් ෆෝම් එක එහෙම ගෙනලා තියෙන ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද වීඩියෝ එක කරන්නේ තනියම. හරි එහෙනම් මම ටැංකිය ගෙනලා තියාගත්තා. මගේ කලින් තිබ්බ පරණ අඩි 3.5 ටැංකියක් තමයි මේ. ඕගොල්ලන්ට පේනවා ඇති ඉස්සරහ පොඩි ඩැමේජ් එකකුත් තියෙනවා. එතන මම සිලිකන් ටිකක් දාගෙන තියෙන්නේ. මේ මගේ කලින් ඔස්කලා හිටපු ටැංකියක්. මේ ටැංකියම තමයි ඔය දැන් අද දාන්න යන ඔස්කලා ටික හිටියේ. මේකේ කලින් මම තියලා තිබි ස්ටෑන්ඩ් එක කැඩුනා. ඒ හින්දා අලුතෙන් ස්ටෑන්ඩ් එකක් ගහලා මං හිතුවා මේගොල්ලෝ ඇතුළට ගන්න. එළියේ හිටිය මාළු ටික දැන් ඇතුළේ තමයි මේ ටැංකිය හදලා මම මේගොල්ලෝ තියන්න හිතාගෙන ඉන්නේ. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මම ටැංකියට වතුර පුරවගත්තා. ඒ ටික මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඔය යට ලෑල්ලක් තියලා තිනේ. ඒ ලෑල්ල මම මේ පැත්තට තිය මට පොඩ්ඩක් සැකයි මේ ස්ටෑන්ඩ් එක නිකන් මේ පැත්තට ඇලවෙනවදෝ කියලා. කෝකටත් මම ඒ ලෑල්ල හිර කරා. දවස් දෙකක් ගිහලා බලනවා මේ පැත්තට ටැංකිය ඇලවෙනවද කියලා. දැනට එහෙම නැහැ. ඒත් මට සැකයක් තියෙනවා. හරි එහෙනම් අපි ටැංකිය පොඩ්ඩක් සෙටප් කරගෙන ඉමු. ඕගොල්ලන්ට පේනවා ඇති මම පොඩි සෙටප් එකක් දාගත්තා. ලොකු සෙටප් එකක් නෙමෙයි. ග්‍රිප් ෆුඩ් කැල්ලක් දාලා ගල් ටිකක් එහෙම දාලා රම්පේ පෙලයක් එහෙම දාලා මම පොඩි සෙටප් එකක් හදාගත්තා. මේක මෙහෙම්මම තියන්න පුළුවන් වේද කියන්න බෑ. මොකද ඔස්කා කියන මාළු හදන අය දන්නවා ඒගොල්ලෝ ඒගොල්ලන්ට කැමති විදිහට ටැංකිය ඩිසයින් කරගන්නවා. ඔය ගල් එහෙම දැන් ඔහොම තිබ්බට ඕවා මාළු දැම්මට පස්සේ කොහොම වේද කියන්න දන්නේ නැහැ. අපි බලමු මාළු දාලා ඉවරලා තමයි අපිට ඒක බලන්න වෙන්නේ. මම මේ විදිහට ටැංකියට මෙතනින් බ්ලූ දාලා ලුණු එහෙම දාලා තියෙන්නේ. දැන් මේක දවසක් විතර හොඳට සයිකල් වෙන්න දෙන්න ඕනේ. මට මෙතනින් බ්ලූ දාන ටික එහෙම වීඩියෝ කරගන්න බැරි වුණා. හරි. දැන් දවසකට පස්සේ මේ ටැංකිය හොඳටම සයිකල් වෙලා තියෙන්නේ. හොඳට ක්ලීන් වෙලා ටැංකිය තියෙනවා. ඉතින් දැන් අපිට තියෙන්නේ පොකුණේ ඉන්න මාළු ටික අල්ලගෙන එන්න. ඕගොල්ලන්ට පේනවා ඇති මේක තමයි මගේ පොන්ඩ් එක. ගොඩක් ලොකු පොන්ඩ් එකක් නෙමෙයි. අඩි 6ක් දිග අඩි 4ක් විතර පළල පොඩි පොන්ඩ් එකක්. ඉතින් මේක ඉන්න ඔස්කලා 3 දෙනෙක්ව තමයි මම ටැංකියට දාගන්නේ. මේක ඉන්නවා ඇල්බයිනෝ ඔස්කලා 4 දෙනෙක්. රෙඩ් අයි ඔස්කලම තමයි ඉන්නේ. යෙලෝ පැච් එකේ ඉන්නවා, රෙඩ් පැච් එකේ ඉන්නවා. ඒකේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ බ්ලැක් ඔස්කා කෙනෙක් ඉන්නවා. එයා නම් මං හිතන්නේ ගෝල්ඩන් කොපර් ඔස්කා කෙනෙක්. ගෝල්ඩන් කොපර් ඔස්කා කෙනෙක්. මම එයාව ටැංකියට එකතු කරගන්නවා. ආයි ඉන්නවා ඇල්බයිනෝ ඔරේන්ජ් පැච් එක. ඒක මොකක්ද මේ තැඹිලි පාට කලර් කෝඩ් එකක් තමයි ඒගොල්ලෝගේ ඇඟේ හැදෙන්නේ. ඒ මාළුවෙක් ඉන්නවා. එයාව එකතු කරගන්නවා. ආයි රෙඩ් අයි රෙඩ් පැච් මාළුවෙක් ඉන්නවා ඔස්කා කෙනෙක්. එයාව මම එකතු කරගන්නවා ටැංකියට. හරි එහෙනම් දැන් අපි මාළු ටික අල්ලගමු. මම ඒ මාළු 3 දෙනා විතරයි ටැංකියට දාන්න හිතාගෙන ඉන්නේ. අනිත් ඔස්කලා ටික ඔය පොන්ඩ් එකේ ඔහොමම තියෙනවා. මොකද පොන්ඩ් එකේ අඟල් 6ක් විතර ලොකු ජයන්ට් ගුරාමියෙක් ඉන්නවා. මොකද එයා තනියෙන් ඔය පොන්ඩ් එකේ හිටියොත් එහෙම අපිට ආයේ පස්සේ ඔකට මාළු එකතු කරන්න බැරි වෙනවා. හරි එහෙනම් අපි අල්ලගත්ත අපේ ගෝල්ඩන් කොපෝස්කව. එයා නම් ටිකක් දඟලනවා. මට තනිය අතින් වීඩියෝ කරන ගමන් අමාරුයි ඉතින් කරන්න. හරි එහෙනම් අපි ආව භාජනයකට දාගත්තා. ඊට පස්සේ අපේ අනිත් ඔස්කව අල්ලගමු. ඒගොල්ලෝ ඇල්ලුවාම හරියට සෙවල හලනවා. දැලෙහෙම හරියට සෙවල හලන ඔස්කලා ඇල්ලුවාම ඔස්කලා හදන අය දන්නවා ඇති මාර විදිහට ඒගොල්ලෝ සෙවල හලන්නේ. හරි එහෙනම් අපි අනිත් ඔස්කව අල්ලගමු. ඕගොල්ලන්ට හරියට පේන්නේ නැතුව ඇති මොකද එතනට ඉර එළිය වැටෙනවා. ඒ හින්දා දිලිසනවා පොඩ්ඩක්. ඒක ගැන වැඩි හිතන්න එපා. හරි එහෙනම් අනිත් ඔස්කා මාළුවවත් අල්ලගෙන දාගත්තා. තනි අතින් කරන හින්දා චුට්ටක් අමාරුයි වීඩියෝ එක හරියට පෙන්වන්න.
අනිත් ඔස්කව අල්ලගමු. අපිට දැන් අල්ලන්න ඉතුරු වෙලා තියෙන්නේ රෙඩ් අයි රෙඩ් පැච් ඔස්කව. එයාවත් ඉක්මනට අල්ලගමු. හරි එහෙනම් අපි ඉක්මනට මාළුව අල්ලගමු. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති අපි එයාවත් අල්ලගත්තා. එයා නම් මාර ලස්සනයි. මම එයාගේ ප්ලැටිනම් පාර්ට් එක ලස්සනට පේනවා. පැච් එකක් චුට්ටක් විතර තියෙනවා. ලොකුවට නෑ. එයා ඇත්තටම මාර ලස්සනයි. අපි බලමු ටැංකියට දැම්මට පස්සේ. හරි එහෙනම් අපි දැන් බාස්කට් එකට දාගත්තා. ඊට පස්සේ මේගොල්ලන්ව අරන් ගිහිල්ලා ඉවර වෙලා අර වතුරත් එක්ක හුරු කරන්න ඕනේ. ඇක්ලිමේට් කරලා ඒ වතුරත් එක්ක හුරු කරන්න ඕනේ. එහෙනම් අපි දැන් ඒ වැඩේ කරමු. ඔය ඉන්න අපේ මාළු තුන්දෙනා. ඔය තුන්දෙනාව තමයි අපි ටැංකියට එකතු කරගන්නේ. මම මේ පොඩ්ඩක් බලන්න අත දාලා ඔයගොල්ලන්ට මාළු ටික පෙන්නන්න. හැබැයි අර දාලා දෙන භාජනයේ කුඩා හින්දාද කොහෙද අත දාන්න බෑ. මේගොල්ලෝ දඟලනවා. හරි එහෙනම් අපි වතුරට හුරු කරගමු මේගොල්ලන්ව. මං කලින් ටැංකියෙන් වතුර ටිකක් අරගෙන ඒගොල්ලෝ ඉන්න බාස්කට් එකට පොඩ එකතු කරනවා. එතකොට ටික වෙලාවක් එහෙම තිබ්බට පස්සේ අර වතුරත් එක්ක මේගොල්ලෝ ඒ ටෙම්පරේචර් එකට හුරු වෙනවා. හරි එහෙනම් දැන් මම මේගොල්ලොන් ඇක්ලිමේට් කරලා ඉවරයි. සම්පූර්ණයෙන්ම ඇක්ලිමේට් කරලා ඉවරයි විනාඩි 20ක් විතර. දැන් තියෙන්නේ මාළු ටික ටැංකියට දාගන්න. හරි එහෙනම් අපි මාළු ටික ටැංකියට දාගමු. මං ෆෝන් එක ස්ටෑන්ඩ් එකේ ගහලා තියලා ඉවරලා තමයි මේ ටික නම් වීඩියෝ කරන්නේ. හරියට ફોකස් වෙලාද කියන්න දන්නෙත් නැහැ. මං හිතනවා පේනවා කියලා. හරි එහෙනම් අපි අපේ අර ගෝල්ඩන් කොපෝස් කව මුලින්ම දාගත්තා. ඊට පස්සේ අපේ අනිත් ඇල්බයිනෝස් කව දාගත්තා. ඊට පස්සේ තියෙන රෙඩ් අයි රෙඩ් පැච් ඔස් කව දාගන්න. එයාවත් ඉක්මනට ටැංකියට දාගමු. හරි එහෙනම් අපි මාළු තුන්දෙනා දාගෙන ඉවරයි. ටැංකියට පොඩි අවුලක් වුණා. මේ මාළු අල්ලද්දි දැඟලුව වතුර හැම තැනම විසි වුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති හැම තැනම වතුර විසි වුණා. අර ලොකුම ඔස්කව අල්ලද්දි තමයි මගේ කරන්ට් එක අරන් තියෙන මල්ටි කෝඩ් එකට හිටන් වතුර විසි වුණා. ටැංකිය හිටන් වතුර දැන් චුට්ටක් ස්ට්‍රෙස් වෙලා වගේ ඇත්තේ. මොකද ටැංකියට අලුත්නේ තාම. ටැංකියට හුරු වෙන්න ඉතින් ටික වෙලාවක් යනවා. මඩ වුණා. ඉතින් එතන මං වතුර ටික අයින් කරන්න කියලා හරියට මඩ වුණා. ඒ ටිකත් අස් කරන් ඉමු. හරි ඒ ටික අස් කරන් ඉවරයි. දැන් බලමු අපි මාළු ටික දැන් දාලා විනාඩි 5ක් 6ක් වෙනවා. ওই විදිහට තමයි දැනට මාළු ටික ඉන්නේ. මර වතුර වෙනස්නේ. ඒගොල්ලෝගේ පරිසරය වෙනස් හින්දා ටිකක් ස්ට්‍රෙස් වෙලා වගේ ඉන්නේ. දවසක් විතර ඇද්දි ඕක සම්පූර්ණයෙන්ම හරියනවා. මට කියන්න බැරුණා මේකට තව එකම එක්කෙනෙක් ඉන්නවා දාගන්න. අපි ආවත් අල්ලගන්න යමු. හරි ඉතින් මං ආයව පොන්ඩ් එකට. මේක ඉන්නවා ඒන්ජල් කෙනෙක්. ඒ ඒන්ජල් මේගොල්ලොත් එක්ක පොඩි කාලේ ඉඳන්ම හිටියා. උස්ක පොඩි කාලේ ඉඳන්ම මේ ඒන්ජල් හිටියා. ඉතින් මං ඒ ඒන්ජල්ලත් දාගන්නවා මේ ටැංකියට. වේල් ටේල් ඒන්ජල් කෙනෙක් ඉන්නේ. එයාත් ලස්සනයි. අපි ආවත් ටැංකියට දාගමු. ඔයගොල්ලන්ට පෙන්නන්නම්. රතු පාට දණ්ඩ අයින් කරන්න කියලා ඌ ආයේ පොකොන්ට ගියා. ආයෙ අල්ලගමු. හරි අපි ආවල්ලගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති වේල් ටේල් ඒන්ජල් කෙනෙක් ඉන්නේ. ඇත්තට මාරම ලස්සනයි. එයාවත් ඉතින් පොන්ඩ් එකේ ඉන්නවට වඩා වීදුරු ටැංකියට දැම්මම එයාගේ ලස්සන පේනවා. එයාටත් මම පොඩි ඇක්ලිමේට් එකක් දුන්නා. දැන් තියන්නේ එයාව ටැංකියට දාගන්න. මම ඔහොම ওই වතුරත් එක්කම ටැංකියට එකතු කරගන්නවා. හරි එහෙනම් අපි එයාවත් ටැංකියට රිලීස් කරගත්තා. එයා මාර ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇති වේල් ටේල් ඒන්ජල් කෙනෙක් ඉන්නේ. එයා මාරම ලස්සනයි. හරි එහෙනම් දැනට ටැංකියේ ඉන්න ඔය මාළු ටික විතරයි. ඉතින් අපි තව දවස් 3-4ක් ගියාට පස්සේ බලමු ටැංකියේ මාළු ටික ඉන්නේ කොහොමද කියලා. හරි එහෙනම් දැන් දවස් 3කට පස්සේ අපේ මාළු යාළුවෝ ටික ඉන්න විදිහ තමයි මේ ඔයගොල්ලන්ට පේන්නේ. මාළු ටික හොඳ ක්වොලිටියට ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ ගෝල්ඩන් කොපෝස්ක නම් පොඩ්ඩක් තාම හුරුමදි. එයා ටැංක් වලින් එහෙට මෙහෙට මාරුනා වැඩි. ඒ හින්දා වෙන්න ඇති. අපේ ඒන්ජල් ඉන්නවා පේනවා. එයාත් මාර ලස්සනයි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අත තියලා මේ මාළු ටික අතට එනවා. එහෙම අවුලක් නැහැ. අර ඉස්සර තරම්ම හුරු නැහැ තාම. හැබැයි මාළු ටික ඇක්ටිව් එකේ ඉන්නවා. අතට එනවා කන්න දෙනවා කියලා හිතේ තියාගෙන මං දැන් පැය 3-4කට කලිනුත් මේගොල්ලන්ට කන්න දීලා ඉන්නේ. එහෙම කන්න දෙන්නත් හොඳ නැහැ. දැන් අර වීඩියෝ එක ගන්න හින්දා මම පොඩ්ඩක් කෑම දානවා ඔයගොල්ලන්ට පෙන්නන්න.
ඔයගොල්ලන්ට පේනවා ඇති දාපු ගමන් අපේ ඇල්බයිනෝස් කළ දෙන්න සේරම කැම ටික කටේ පුරවන් ඉවරයි. ගෝල්ඩන් කොපෝස් කනම් එහෙම කැමට තාම අර පන්න කන්නේ නැහැ. මොකද එයා බය ඇති. මොකද එයා ගොඩක්ම ටැංක් වලින් එහෙට මෙහෙට මාරුනා වැඩි. පොන්ඩ් එකේ හිටිය ආය වීදුරු ටැංක් එකේ හිටිය ආය පොන්ඩ් එකට ගියා. ඒ හින්දා මේ තාම හුරු මදි. හැබැයි තව ටික දවසක් ගියාම මේගොල්ලෝ අර කලින් තත්ත්වයටම පත් වෙනවා. හරි එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් එහෙම දාලා තියාගන්න. එතකොට තමයි මමත් තව වීඩියෝ කරන්න මට උනන්දු ඇති වෙලා ආසාව එහෙම ඇති වෙන්නේ. හරි එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.